සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්වතුනි ධර්ම දේශනාව ආරම්භයේ ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණයෙන් ජීවිතයට එකතු කරගන්න ධර්ම කාරණා ධර්මාවබෝධයේ පිණිසම නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරන. පින්වතුනි අපි ගෙවාගෙන ආපු සංසාර ගමනේ කෙලවරක් කොහෙද කොයි කාලෙද කොහේ ඉඳන් ආවද කොච්චර කාලයක් සසර ඉපදී ආවද අපි කාටවත් හොයාගන්න බෑ. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගෙන් මේ කාරණේ විමසද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤාය පටන්ගත්ත කෙලවරක් හොයන්න බැරි තරම් දිගයි. ඒ තරම් දීර්ඝයි. ඒ තරම් දිග සංසාර ගමනක් කල්ප 100,000 ගණනකින් බැලුවත් කොහේ හරි ඉපදීමක් තිබිලා තියෙන. එවැනි සසර ගමනක අපි අනවරාග්‍ර සංසාර ගමනක ආපු පිරිසක්. එතකොට පෙර සංසාර ගමනේ අපි කවුරුත් අද මෙහෙම හිටියට මනුස්සල් මොකක් හරි පිනකට මනුස්ස ලෝකයකට දැන් ඇවිල්ලා. දැන් මනුස්ස ජීවිතයක් ලබලා ඒ ජීවිතෙත් බොහෝ දෙනෙකුට අපි දන්නේ මේ තරුණද පුංචි වයසේද මැදි වයසේද වයසද අපි දන්නේ අපිට තව කොච්චර කාලයක් මනුස්ස ජීවිතේ ඉතිරි වෙලා තියෙනවද. අපි කවුරුත් වයසට ගිහිල්ලද මිනිස්සු මැරෙන්නේ හැමෝම. වයස පිළිවෙලට යනවනම් අපිට සැලසුම් කරන්න පුළුවන්. මට තව කල් තියෙනවා. තව කල් තියෙනවා. සමහර වෙලාවට ආච්චිල සීයලා ඉන්න ඇද්දි මුණුබුරෝ මැරෙනවා. දෙමව්පියෝ ඉදිරියේ දරුවෝ ඉස්සර වෙනවා. ජීවිතේ මරණයට වයස වේදයක් නැහැ. ඒ නිසා මේ ජීවිතය තුළ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා මොකක් හරි විශාල පිනකට බුද්ධ ශාසනයක් ලැබුණා. ඒක ලේසි පිනක් නෙමෙයි. දැන් නිකන් මනුස්ස ජීවිත බලමු. අද ලෝකේ කෝටි 800කට එහා මනුස්ස ජීවිත ලබලා මේ අපි ජීවත් වෙන මනුස්ස ලෝකෙ මිනිස්සු ඉන්නවා. අපිට මනුස්ස ලෝකෙ දිහා ගත්තාම සමහරුන්ට එකපාරට නිකන් මිනිස්සු දිහා ගත්තාම මනුස්ස ජීවිතේ දුර්ලභයි කියවට ඉතින් ඔය ඉන්නේ කොච්චර ඉන්නවද? කෝටි ගණනින් පාරක ගියත් පිරීලා. බස් එකකට නැග්ගත් පිරීලා. උද්ඝෝෂණ රටවල් වල මිනිස්සු ලක්ෂ ගණන් එකතු වෙච්ච තැන් බලපුවාම අපිට හිතෙනවා මේ තරම් මිනිස්සු ඉන්නවනේ. මේ මනුස්ස ජීවිතයේ දුර්ලභයි කියන එක අපිට ගලපලා තේරුම් ගන්න තියෙන්නේ අනික් සත්ව ලෝකත් එක්ක ගලපලා. අන්න එතකොටයි ටිකක් තේරෙන්නේ. දැන් ඔබට තේරෙන්න මම මෙහෙම කියන්නම්. දැන් අපි මනුස්ස ලෝකේ ඉන්නේ කෝටි 800ක්. ඊට වැඩි කියමු තවත් කෝටි ගානෙන් හරි අපිට කෝටි 800ක් විතර කියලා කියන්න පුළුවන්. කෝටි ගානෙන් හරි. සතර අපාය අපි කාටවත් ගණන් කරගන්නවත් බෑ. දැන් අපි ගත්තොත් සතර අපායෙන් අපායවල් 3ක්ම අපිට පේන්නෙම නෑ. ඒක අපේ විශේෂපතෙන් එහාට ගිහිල්ලා. නිරේ නිරිසත්තු කොච්චර ඉන්නවද කියලා කවුරු සංගණනයක් කරලත් නෑ. අපි දන්නෙත් නෑ.
බුදුහාමුදුරුවන්ගේ දේශනාවල තියෙන නිරේ ගැන විස්තර ටික අපි සද්ධාවෙන් ඒක අහලා මෙහෙම අපාය සත්තු ඉන්නවා කියලා අපි පිළිගන්න. ඒක අපිට පේන්නේ නැහැ. ඒකත් පැත්තක තියමු. ඊළඟට අසුර කියලා අපායක් ගැන පෙන්නනවා. මහා සාගරයේ ඉන්න සතර අපායට අයිති තවත් කොටසක් අසුර අපාය. දුක් විඳින අමනුස්ස කොටසක්. අපිට පේන්නේ මාළු පීනන සත්තු ටිකක් මිසක් අසුර අපායත් අපේ විශේෂපතෙන් එහාට ගිහිල්ලා. ඒකත් පැත්තක තියමු. ප්‍රේත අපාය. ප්‍රේතයෝ අමනුස්්‍යයෝ පෙරේතයෝ ඉන්නවා කියලා අපි අහලා තියෙනවා. හැබැයි කොච්චරද කවුරුත් ගණන් කරලා සංගණනයක් කරලා අපිට ඒක ගණන් කර ගන්නත් බෑ. ඒකත් අපේ විශේෂපතෙන් එහානේ. ප්‍රේත ලෝකෙත් අයින් කරමු. එතකොට සතර අපාය කියලා ගත්තහම හතරෙන් තුනක්ම අපිට පේන්නේ. නිකමට හරි ටිකක් හරි හොයාගන්න පුළුවන් තිරිසං අපාය. සතර අපාය. බුදුරජාණන් වහන්සේ කරණීයමිත සූත්‍රය අපි කවුරුත් දන්නවනේ. ඔන්න තිරිසං අපායේ යම් විග්‍රහයක් එතන තියෙනවා. දීඝාවා දීර්ඝ ශරීර ඇති සත්තු ඉන්න. මහන්තාවා මහත ශරීර ඇති සත්තු ඉන්නවා. මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු ඉන්නවා. රස්ස කුඩා සත්තු ඉන්න පුංචි පුංචි සත්තු ඉන්න. අනුක තූලාව අනුක කියන්නේ ඇහැට පේන්නේ නැති තිරිසන් සත්තු ඉන්න. අද අපි ඒක පිළිගන්නේ අන්වීක්ෂ කියලා එකක් හොයාගත්ත නිසා. බුදුහාමුදුරු බුදු ඇසින් දිවසින් දැක්කයි අමනුස්්‍යයෝ නෙමෙයි තිරිසංගත සත්තු ඉන්නවා ඇහැට පේන්නේ එච්චර සියුම්. ඒ අයට ගැන අනුක ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්තු ඉන්න. ඔබ අහල ඇති දිවැස්ලාවීන් අතර අග තැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේ දවසක් පැන් එකක් වලදන්න පාත්තරයට ගත්තාම් පැන් එකේ උන්වහන්සේ දිවසිම් බලනකොට සත්තු. බුදුහාමුදුරන්ටගෙන ස්වාමීනි මේ පැන් එකේ ජීවින් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා අනුරුද්ධ පෙරහංකඩෙන් පෙරලා වලදන්න. ඒකන අටපිරිකට පෙරහංකඩයක් තින භික්‍ෂූන් වහන්සේලා පැන් එක පෙරල වලදන්න. උන්වහන්සේ පැන් පෙරුව පෙරහංකඩේ. පෙරල පාත්තරයට අරගෙන ආයි දිවසිම් බලපුහාම ඒත් ඒක ඇතුළේ සත්තු උන්වහන්සේ දකිනවා. කියන සාමීනී භාග්‍යතුන් වහන්ස පෙරහංකඩෙන් පෙරුවත් මේක ඇතුළේ සත්තු ඉන්නවනි. බුදුරජාණන් වහන්සේ වදාලා දිවසිම් බලන්න එපා පියවියහෙන් බලල වලදන්න කියව. එදකොට අපිට ඒකෙන් පේනවා පෙරහංකඩෙන් පෙරුවත් ඇහැට නොපෙනෙන සියුම් සත්තු වතුරෙත් ඕන තරන්ගන්න. එදකොට ඒත් තිරිසන් ලෝකෙට අයිති කොටසක්. අනුක කියන්නේ ඇයට ඇහැට නොපෙනෙන සියුම් සත් තූලාවා වටකුරු හැඩෙන් යුත්ත සත්තු. දිට්ඨාවා ඒව අද්දිට්ටා දැකල තියෙන සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්තු ඕන තරන් ඉන්න. දැන් ඔය විග්‍රහයිනික ඔළුවෙ තියාගෙන බලමු. අපි තිරිසං අපාය ගැන හිතුවොත් මේ ඉන්න හැමෝට මෙතන ඉන්න ගොඩා අපිනික හිතුවත් අපිට මේ මනුස්ස ලෝකෙ මේ ලංකාවේ තමන්ට කියලා ඉඩමක්ගයක් කොහේ හරි ඇතිනේ. අපිනික හිතම අපිට පර්චස් 20ක් තියෙනවා. අපි ඒකගේ හදාගෙන මේ මගේ ඉඩම කියලා අපිට ඔප්පුවත් තියෙන පර්චස් 20ක් තියෙනවා. ඔය ඉඩම ඇතුලේ ජීවත් වෙනවා කියලා හිතන්න ගොඩක් අය නිකන් මහා ගෙදර වගේ නම් ඉතින් අම්මලා තාත්තලා පවුලේ කීප දෙනෙක් අපි 10 දෙනෙක් ඉන්නවා කියලා අර ගෙදර. එතකොට මනුස්ස ජීවිතයක් ලැබපු 10 දෙනෙක් අර පර්චස් 20 ඇතුලේ ඉන්නවා. ඔය ඉඩමේ සත්තු ටික අපිට ගණන් කරගන්න පුළුවන්. එක වර්ගාඩියක පර්චස් නෙමේ වර්ගාඩියක් පොළොව හාරලා බලන්න. එක දේශනාවක් බුදුහාඳුරෝ පෙන්නනවා මහණෙනි විඥාන උපත් හොයාගෙන සැරිසරන්නේ මහා වර්ෂාවක වැහි බින්දු අහසෙන් වැටෙනවා වගේ කියන. තේරෙනවද එතකොට? අඹ ගෙඩියක් කුණු වෙන්න තියලා බලන්න විඥාන ලක්ෂ ගාණක් මේකට රිංගගෙන අර ශ්‍රාවය හදාගෙන පණුවෙක් හැටියට කයක් හදාගන්න. අසූචි ටිකත් ඇති විඥානය. ඒකට රිංගල පණුවෙක් හැටියට කයක් හදාගන්න. වැසිකිලි වලක ගත්තත් කුණු වලක ගත්තත් කූඹි ගුලක ගත්තත් වේයෝ ගුලක ගත්තත් ගණන් කරගන්න පුළුවන්. එතකොට ඔය ඇහැට පේන තිරිසන් සත්තු එහෙමනම් සතර අපාය අනිත් ඔක්කොම හිතන්න කොහොමද කියලා.
ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි මුළු සතර අපායෙම ඉන්න සත්වයන් මහ පොළොවේ පස් වගේ නම් නියසීලට පස් ටිකක් අරගෙන පෙන්නවා මනුස්ස ජීවිත ලබලා ඉන්නේ මෙච්චරයි කියෝ. කෝටි 800යි. අද ගත්තොත්. එතකොට අර නියසීලේ තියෙන පස් ටික වගේ. සතර අපායේ ගත ඉන්න පිරිස පොළොවේ පස් වගේ කියලා හිතන්න. එතකොට ඔය විග්‍රහයත් එක්ක ගත්තහම තේරෙනවා නේද මනුස්ස ජීවිතයක් ලැබුවා කියන්නේ මේ පුංචි පිනක් නෙමෙයි අපිට මේ. අන්න ඒ නිසා දැන් මෙතනට ආවට පස්සේ මෙතනින් උඩට යන්න පුළුවන්. ගැලවෙන්න පාරක් හදාගන්න පුළුවන්. අපිට මනුස්ස ජීවිතේ ලැබුණේ නිකං කාලෙක නෙමෙයි මේ බුද්ධ ශූන්‍ය කාලෙක නෙමෙයි. පෙර සසරේ කරපු විශාල පිනක් ඔබට මේ අපි කාටත් තිබ්බා. ඒකට කියන්නේ පුබ්බේච කත පුඤ්ඤතා පෙර පින් ඇති බව. ඒ පෙර පින නිසා අපිට මනුස්ස ලෝකේ මනුස්ස ජීවිතේ ලැබුණේ පතිරූප දේශයක. අද අපි ගිහිල්ලා අරාබිකරේ කොහේ හරි ඉපදුනා නම් අප්‍රිකාවේ කොහේ හරි රටක ඉපදුනා නම් දියුණුයි කියන වෙනත් ලෝකේ කොහේ හරි රටක ඉපදුනා නම් ඒත් මේ බණපදයක් ඇහෙන්නේ නැති ලෝකෙ මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ නිසා බණපදයක් ඇහෙන බුදු කෙනෙක්ගේ ධර්මයක් අහන්න ලැබෙන ෂණ සම්පත්තිය ලබන්න පුළුවන් කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න පුළුවන් රටක ජීවත් වෙන්න උපදින්න ලැබුණ. පුබ්බේච කත පුඤ්ඤතා පෙර පිනක් නිසා මනුස්ස ජීවිතේ ලැබුණ බුද්ධ ශාසනයක් තියෙන කල්යාණ මිත්‍ර සේවනයේ තියෙන බණපදයක් ඇහෙන තැනක උපදින්න හම්බුණා. හැබැයි අපි මනුස්ස ලෝකෙට ආවට පස්සේ අපි පෙර සංසාරි සමහර වෙලාවට හිතන්න ඇති අනේ අපිට මනුස්ස ලෝකෙ ඉපදිලා බුද්ධ ශාසනයක් මුණ ගැහිලා අනේ අපිට ධර්මය අවබෝධ කරගන්න ලැබේවා. දැනුත් අපි එහෙමනේ කියන්නේ. දැනුත් අපි පින්කම් කරලා කියනවා අපිට බුදු කෙනෙක්ගේ ශාසනයක් මුණ ගැහේවා, කල්යාණ මිත්‍ර සේවනයේ ලැබේවා. අපිට කොහොම හරි ධර්මාවබෝධය කරගන්න අවස්ථාව ලැබේවා. හැබැයි අපි ඒක කිව්වට මෙහෙට ආවට පස්සේ දැන් අපිට යුතුයකම් වගකීම් ප්‍රශ්න එතකොට ඒවා ගොඩක් අපි පැටලෙනවා මනුස්ස ලෝකෙට ආවට පස්සේ. අපිට යුතුයකම් තියෙනවා, වගකීම් තියෙනවා, රස්සාවල් කරන්න ඕනේ, හම්බ කරන්න ඕනේ, ණය ගෙවන්න ඕනේ. විවාහ වුණා නම් එතන වගකීම්, දරුවෝ ඉන්නවා නම් දරුවන්ගේ වගකීම්. එතකොට අපි ගොඩාක් ප්‍රශ්න ගොඩක පැටලිලා ඒවත් එක්ක ජීවිතේ අරගෙන යනවා. අර අපිට ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකෙන් මිදෙනවා කියන කාරණේට තියෙන ඒ වෙනුවෙන් අපිට කැප වෙන්න තියෙන කාලේ අපි ටිකෙන් ටික පස්සට යනවා. අපිට වෙලාවක් නැහැ. කොහේද ඉතින් අපිට එහෙම නිදහසේ බණක් අහන්න වෙලාවක්? කොහොම හරි හදාගන්න නම් ඕනේ තමයි. කොහොම හරි මේකෙන් ගැලවෙන්න ඕනේ තමයි. ඒ වුණාට ඉතින් අපිට කොහෙද වෙලාවක්? එතකොට අපි එහෙම කිය අපි යනවා. ඔය යන අතරේ මේ දවසින් දවස අච්චෙන්ති කාලා කාලයේ වේගෙන් ගෙවෙනවා. තරයන්ති රත්තියෝ දවල් රෑ දෙක ඉක්මිලා යනවා. වයෝ ගුණං අනුපුබ්බං ජහන්ති උපන්නා වූ සත්වයා දවසින් දවස වයසට යනවා. ඒතම් භයම් මරණී පෙක්ඛමානෝ දන්නේම නැතුව දවසින් දවස ගෙවිලා මරණයට ලං වෙනවා. අන්න එතනදී අපි ධර්මය දියුණු කරගෙන ලැබිච්ච මනුස්ස ජීවිතෙන් අපි කොහොම හරි ගැලවෙන පැත්තකට කුසල් පින් ටික රැස් කරගෙන අපේ පැත්ත අපි බලවත් කරගෙන නැත්නම් අසරණයි. ජීවිතේ අන්ත අසරණ වෙනවා. මේක හරියට අතට මණිකක් ලැබුණා වගේ වෙලාවක්. හැබැයි ඒක බිම දාගත්තා වගේ වෙනවා. අපි මේ ලැබිච්ච මනුස්ස ජීවිතෙන් දෙයක් කරගෙන නැත්නම්. ඒ නිසා අද මෙහෙම හිටියට ජීවිතේ අපි අසරණ වෙන තැන් එනවා. අපිට තනියෙන් දෙයක් කරගන්න බැරි තැනකට අපේ කය දුර්වල වෙනවා. අපි වයසට යනවා. සමහර වෙලාවට වයසට ගිහිල්ලත් නෙමෙයි තරුණ කාලේ හිටි ගමන් ශල්‍ය කර්මයක් නිසා එක්ක උත්පල වෙනවා. එක්ක කොන්දෙන් පල්ලෙහා පණ නැති වෙනවා. කල්පනාව නැති වෙනවා. ඇවිද ගන්න බැරි වෙනවා. එක තැන් වෙනවා. ජීවිතේ අපි අසරණ වෙන හැටි ඒක
සමහරලාට මහා පින් ඇති කෙනෙක් වෙන්න පුළුවන්. හොඳට පින් කරගෙන හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කයේ හැටි අපි දරාගෙන ඉන්නේ අපිට ඕන විදියට අරගෙන යන්න පුළුවන් ශරීරයක් නෙමෙයි. අපි කන බොන දේවල්, ජීවත් වෙන පරිසරය, මේ වසවිස පිරිච්ච ලෝකය, මේවත් එක්ක අපිට ඕන විදිහට අරගෙන යන්න පුළුවන් කයක් නෙමෙයි අපි පරිහරණය කරන්නේ. ඒ නිසා අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ කොතනදී මේ තියෙන ඇගේ ශක්තිය කඩාගෙන වැටෙයිද. මෙහෙම බනහනකොට තියෙන මානසිකත්වයේ නෙමේ කඩාගෙන වැටුණට පස්සේ තියෙන. ඒක අපි දකිනවා. මං ගිලන් භික්ෂූන් වහන්සේලා බොහෝ පිරිසකට මධ්‍යස්ථානයක් කරන කෙනෙක්. මගේ ළඟ දැනටත් 35 නමක් 49කට ආසන්න ගිලන් භික්ෂූන් වහන්සේලා ඉන්නවා. එක තැන් වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා. දැනට 40 නමක් විතර අපේ ගිලන් රෝහලේ ඉඳලා අපවත් වුණා. ඒ වගේම අපේ කොට්ටාවේ අලුතෙන් පටන් ගත්තා සිල් මෑණිවරුන්ටයි ශාසනයට දරුවෝ පූජා කරලා වයසට ගිහිල්ලා කවුරු සලකන්නේ නැතුව ඉන්න අම්මලා රැක බලා ගන්න තැන. දැන් එතනත් 25ක් විතර ඉන්නවා. ඉතින් අපි දකිනවා ජීවිතේ එක තැන් වුණාම ලෙඩ වුණාම කඩාගෙන වැටෙන වැටිල්ල. දැන් ඔබ හිතන්න මෙහෙම අපි නිකන් හිතුවොත් අපේ ජීවිතවල අපිට ලැජ්ජ බය කියලා එකක් තියෙනවනේ. සාමාන්‍ය අපිට තියෙන. පොඩි කාලේ ඉඳන් නොදන්න චූටි කාලේ පොඩි දරුවෝ ගානක් නෑ. ඉතින් ඔය හැබැයි අපි වැසිකිළියකට ගියත් දොර වහගෙන සද්දයක් ඇහෙන්නේ නැති වෙන්න තමයි මල මුත්‍ර පහ කරත් ඒක කරන්නේ. සමහරලාට සද්දයක් ඇහි කියලා සාලේ හරි වැසිකිළියක් තියෙනවා අපි ඒකට යන්නේ නැතුව හරි ඉන්නවා. එක්කෝ සමහර වෙලාවට ඒ අපි හැටි. හැබැයි කවදා හරි අපේ පැම්පස් එක තව කෙනෙක් ගලවන දවසක් එනවා. අපිට ලැජ්ජයි කියලා ඉන්න බෑ. අපිට මල මුත්‍ර වෙලා තව කෙනෙක් අපිව සූරලා අර අසූචි ටික අයින් කරලා හොදලා පිහලා අපේ ඇඳුම තව කෙනෙක් අඳින දවසක් එනවා. අපිට ලැජ්ජයි කියලා ඉන්න බෑ. අපේ මුත්‍ර මාර්ගයට තව කෙනෙක් කැතීටරයක් දාන බටයක් දාන දවසක් එනවා. මං කැමති නෑ. එහෙම බෑ. ඉවසගෙන ඉන්න වෙනවා. කටට දාන වතුර ටික ගිල ගන්න බැරුව පැත්තකින් ගලාගෙන යනවා. උගුරෙන් කෑම ටික යවා ගන්න බෑ. නහයෙන් බටේ දාලා අපේ ස්වාමීන් වහන්සේලා හිටියා. නහයෙන් බටේ දාලා කෑම ටික අඹරලා කීප නමකට ඉන්ජෙක්ෂන් කට්ටකින් මිරිකලා කෑම ටික නහයෙන් දාන බටෙන් ඇඟ ඇතුළට දෙනවා. කරන්න දෙයක් නෑ. ඒ ජීවිතේ අපි ඒ තැන්වලට වැටෙනකොට අන්ත අසරණ වෙනවා ඊට පස්සේ. ඇයි මට මෙහෙම ඊට පස්සේ හිතන්නේ හයියෝ මටත් මෙහෙම වුණානේ. මොකක්ද මං කරපු කරුමේ? ඇයි මට මෙහෙම වුණේ? අන්න අර ධර්මයෙන් හිත හදාගෙන ශක්තිමත් වෙලා නැත්නම් අපි සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙනවා එතන. ඒ නිසා මතක තියාගන්න අපි මේ ඉස්සරහට යන්නේ ලෙඩ වෙන කයක් අරගෙන. දවසින් දවස වයසට යනවා, ජරාවට පත් වෙනවා, මරණයට ලං වෙනවා. මරණය ඉදිරියේ ධර්මයේ දියුණු කරගෙන නැත්නම් අන්ත අසරණයි. හැබැයි සමහර අය ජීවිතේ අපිට එහෙම අය හම්බෙලා තියෙනවා. අපේ ගිලන් මධ්‍යස්ථානය තුළ අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේලා අතර ගත්තොත් ඔය 49ක් වගේ අපවත් වෙච්ච අය අතරින් 15 නමක් ඊට අඩු ප්‍රමාණයක් අපිට හරිම පුදුම. මොකද අපේ ආයතනවල අපි බේත් ටික විතරක් නෙමෙයි. අපි හිත හදනවා. වෙනම පිරිස යොදවලා ඉන්නවා. කනට කළා නිතර බුදුගුණ ටික කියනවා. රුවන්වැලි සෑයේ කරපු පින්කම් මතක් කරනවා. ඒ ස්වාමීන් වහන්සේලාගේ බෙහෙත් හේත් සම්බන්ධයෙන් ඒ ෆයිල් එකක් වෙනම තියෙනවා වගේ උන්වහන්සේලා කරපු පින්කම් ඒ ඔක්කොම කතා කර හිතේ නිතර බලවත් වෙවි කරපු පින්කම් ඒ හැම ස්වාමීන් වහන්සේ නමක් ගැනම වෙනම සටහන් තියෙනවා. ඒ හාමුදුරුවෝ අමාරු වෙනකොට ඉස්පිරිතාලට අරගෙන ගියත් අර නිතර කරපු පින්කම් මතක් කර තමයි එක්කන් යන්නේ. ඔය අතරේ බුදුගුණ කියා සාදු කියාගෙන පණ ගියාය සමහර ස්වාමීන් වහන්සේලා අපවත් වෙලා පපුවේ අත් දෙක තියාගෙන වැඳගෙන
එහෙමයි හිටිය අපි ගාව. පණ යන වෙලාවෙත් හොද්දට බුදුගුණ කියම එහෙම පණ ගියයි හිටිය. විශාල භාග්‍යයක්. ඒ නිසා දවසක් එක අම්ම කෙනෙක් මීට අවුරුදු 10කට විතර කලින් මන් ලංකාවේ බණ කියන කාලේ එක අම්ම කෙනෙක් උස්සගෙන ආව මගේ ළඟට. මං ගොඩාක් බණවල කතාව කියලා තියෙනවා. ඒ අම්මා ඇට සැකිල්ලක් වගේ මුළු ශරීරේ සම්පූර්ණයෙන්ම කන්නත් බොන්නත් බැරුව ඇති සේලයින් එකකුත් අල්ලගෙන කොමරි ස්පිරිතාලෙන් ඉතින් ඊවට පස්සේ අම්ම කියන්නේ මාව ගලිගම හාමුදුර ළඟට එක්කම් ඵලයක්. මැරෙන්න කලින් පුළුවන් නම් හාමුදුරුවන්ව මට විනාඩි 5කට හරි මුණ ගැස්සන්න කිව්වලු. ඊට පස්සේ ඉතින් මාව මුණ ගැහෙන එක් කරගෙන ආවා. ඒ එක්කන් ආවෙත් ඉතින් උස්සගෙන තව කෙනෙක් සේලයින් බෝතලෙත් අරගෙන එක්කන් ආව. හැබැයි සිහි කල්පනා හොඳට තියෙන. දරුවෝ කීප දෙනෙකුත් ඇවිල්ලා ඉතින් අර අම්මා පුටුවක තියලා කීප දෙනෙක් වාඩි වුණා. අර අම්මා මූණ දිහා බැලුවට කය කොච්චර දුර්වල වෙලා හිටියත් මූණෙන් පේනවා සන්තෝෂය සතුට අපි දැක්කට පස්සේ. හිනා වෙලා කිව්ව හාමුදුරනේ දැන් මැරුණත් මං සුගතියේ කියෝ. කොච්චර විශ්වාසයක්ද. ඉතින් අර ළමයි අනේ බලන්න හාමුදුරනේ අම්මට වෙච්ච දේ අම්මා ඉතින් මෙහෙම හරියට පින් කරපු කෙනෙක් අම්මා මෙහෙමයි හරියට ඉස්සර සිල් ගත්තා පින් කරා අනේ ඉතින් අම්මට මෙහෙම ලෙඩක් හැදුණා කියලා. අර අම්මා ඒ ගානක්වත් නැහැ. ඉතින් මං කිව්වා පින් කරත් නැතර ලෙඩ වෙනවා. බුදුහාමුදුරුවෝ ලෙඩ වුණාද නැද්ද? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න වඩින්නේ ලෝහිත පක්ඛන්දිකා කියන රෝගේ ලේත් එක්ක බඩේලි යනවා. එහෙනම් බඩවැල් වල තුවාල හැදිලා තියෙන්න ඕනේ නේද? ආනන්ද කලන්තේ පිපාසයි ආසනයක් පනවන්න කිය. පැන් ටිකක් හොයාගෙන ඉන්න කියන ආනන්ද හාමුදුරුවෝ පැන් ගේන්න යනකොට එතනින් කරත්ත 500ක් ගිහිල්ලා ඔක්කොම වතුර මඩ වෙලා. ආනන්ද හාමුදුරුවෝ හිතනවා අනේ මං කොහොමද බුදු කෙනෙකුට මඩ වතුර පූජා කරන්නේ? ආපහු වෙනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තව ටිකක් ඉස්සරහට යන්න. කකුත්තා නදිය ඔය ඉදිරියේ තියෙනවා. සිසිල් පැන් වළඳන්නත් පුළුවන්. පැන් පහසු වෙන්නත් පුළුවන්. ආනන්ද කලන්තේ තව පියවර කීපයක්වත් යන්න අපහසුයි කිය. ආනන්ද ඔබ ආයෙමත් යන්න කියනවා. ඒ මඩ වතුර වල ළඟට ගිහිල්ලා පාත්‍රය ලං කරන්න බුදුරජාණන් වහන්සේටයි මේ පැන් කියලා. ආනන්ද හාමුදුරුවෝ ආයෙමත් ගිහිල්ලා අර මඩ වතුර වල ළඟට පාත්‍රය ලං කරනකොට බලාගෙන ඉන්නේ නැද්දි මඩ ටික ඇතුළට ගිහිල්ලා වතුර නිල්ම නිල් පාටට පිරිසිදු වෙනවා. ඉක්මනට පැන් එකක් පෙරාගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ට පූජා කරනවා. පිවතු බන්තේ පානියම් පිවතු සුගතෝ පානියම්. ස්වාමීනි මේ පැන් වළඳන්න. සිත්පිත් නැති ජලයට පවා බුදුගුණ දැනෙනවා හරිම ආශ්චර්යයි. අර මඩ වතුර බුදුගුණ සිහි කරද්දී හේම පිරිසිදු වුණා පැන් වළඳන්න. එතකොට බුදුහාමුදුරුවෝට ලෙඩ වුණා. කලන්තේ හැදුණා. උන්වහන්සේටත් ලේත් එක්ක බඩ එළිය ගියා. බේලුව ගමේ වස් සමාදන් වෙච්ච වෙලාවේ මාරාන්තික බඩේ අමාරුවක් වැළඳුණා කියලා තියෙනවා. සමහර දවස්වලට බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට ත්‍රිපිටකයේ ස්ථාන කීපයකම තියෙනවා. මෙහෙම වාඩි වෙලා බණ කියාගෙන යනකොට කොන්ද රිදෙනවා එන්න එන්න කොන්දේ අමාරුව වැඩි. බුදුරජාණන් වහන්සේ බණ මේ විශාල පිරිසක් බණහනකොට ඒ දේශනාව මැදින් නවත්තලා අහනවා කෝ මේ සාරිපුත්ත මෙතන ඉන්නවද? ආනන්ද ඉන්නවද? තථා මගේ කොන්ද ගොඩක් රිදෙනවා සාරිපුත්ත ඔබ මේ දේශනාව ඉතුරු ටික ඔබ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සිංහ සෙයියාවෙන් ඇලවෙලා සාරිපුත්ත හාමුදුරුවෝ කරන දේශනාව අහගෙන ඉන්නවා ඉතුරු ටික. ඒ කියන්නේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් ඉන්න බෑ කොන්ද රිදෙනවා. සිංහ සෙයියාවෙන් ඇලවෙලා ඒ දේශනාව අහනවා සාරිපුත්ත හාමුදුරන්ට ඉතුරු ටික පවරනවා බණ ටික කියන්නේ. දේශනාව අවසානයේ බුදුරජාණන් වහන්සේ සාදුකාර දීලා කියනවා සාදු සාදු සාදු. තථාගතයන් වහන්සේ ওই දේශනාව කරා නම් ඒ ඉතුරු ටිකත් ඔය විදිහටමයි කියන කරන්නේ. මේ සාරිපුත්තයන් වහන්සේ මගේ දේශනාව ඒ විදිහටම කරා කියන. ඒකයි ධර්ම සේනාධිපති කියන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්ම චක්‍රය ඒ විදිහටම කරන්න පුළුවන් භික්ෂූන් අතර සාරිපුත්තයන් වහන්සේ අග්‍රයි. ඒ නිසා කොන්දේ අමාරු, දනිස් අමාරු, බඩ රිදෙනේවා බඩ බුදුහාමුදුරන්ටත් තිබුණා.
ලෙඩ වෙනවා අපි කවුරු. අර අම්මා අර එක්කරගෙන ආපු අම්මා ඒ අම්මා කියනවා හාමුදුරනේ මගේ මුළු ඇඟම දනවක්. බේත් සැරටයි ලෙඩේටයි. හැබැයි මං වේදනානුපස්සනාව වඩනවා කියලා. මං අවුරුදු 10ක් විතර භාවනාව වඩපු කෙනෙක් කියලා. ඒ වේදනාව දැනෙනකොට ඒ වේදනාවට හිත යොමු කරලා ස්පර්ශේනුයි විඳීම ඇති වෙන්නේ. කයත් අනිත්‍යයි, පහසත් අනිත්‍යයි, විඥානයත් අනිත්‍යයි. අනිත්‍ය මෙනෙහි කර කර මම වේදනානුපස්සනාව වඩනකොට මගේ ඇඟ එහෙම සීතල වෙලා වගේ කය දැනෙන්නේ නැතුව ලොකු සනීපයක් දැනෙනවා කියනවා. අච්චර අමාරු වුණත් කොච්චර වේදනාවෙන් හිටියත් ඒ අම්මට වේදනානුපස්සනාවේ අනිත්‍ය මෙනෙහි කරනකොට හිත එකඟ වෙනවා. ඒකයි ඒ තේරුම් නැතත් ඒ අම්මා කියන්නේ ඒකයි. හිත එකඟ වෙනවා. කයේ තියෙන වේදනාව නිවිලා යනවා. හිත ඒකාග්‍ර වෙනවා. තියේ අම්මා සීල් ගත්ත ඒවා කරපු පින්කම් එහෙම කියා කියනවා හාමුදුරනේ මේ ළමයි ඉතින් ඔය කිය ඕවා ඇඬුවත් මං හිතෙන් ළමයි අතහැරලා ඉන්නේ. සංසාරේ කොච්චර ළමයි නිසා මං අපායවල වල වැටිලා ඇද්ද කියලා. දැන් මම බණ කියන්න ඕනේ ඒ අම්මා කියනවා. මම ඉතින් දරුවෝ හැදුවා යුතුයකම් කරා. ඉතින් ඒ අයට ධර්මීය මුණ ගැස්සුවා. ඒ අය ඉතින් ඒ ගමනේයි මගේ භාග්‍යයකට මට ධර්මීය ලැබුණා. මං හොඳට භාවනා කරා. මට හොඳ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න ලැබුණා. මම නම් බය නෑ කියෝ. මම හොඳට සිහිය පිහිටවාගෙන වේදනානුපස්සනාව වඩනවා. කොයි වෙලේ හරි හුස්ම යනකොට අන්තිම හුස්ම පොද තුලත් අනිත්‍ය මෙනෙහි කරන්න ලැබේවා කියලා මං හිත වේදනානුපස්සනාව වඩනවා කියෝ. කොච්චර වීරියක් වඩනවද? ඔය ගිහි ජීවිතේ මරණාසන්න මොහොතේ අපි ළඟට උස්සගෙන ආපු අම්මා කෙනෙක්. ඔබ අහලා ඇති අපේ රටේ වැඩ හිටියේ මහා ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක්. රේරුකාණි චන්දවිමල හාමුදුරුවෝ. ඇස් පේන්නේ නැතුව අවුරුදු 12කට එහා කාලයක් උන්වහන්සේගේ ඇස් දෙක පේන්නේ නැතුව හිටියා. අදටත් අපි කියවන්නේ උන්වහන්සේ ලියපු පොත් ඊට කලින්. උන්වහන්සේගේ පොත්පත් ටික ත්‍රිපිටකේ ඇරුණකොට අද තියෙන මුළු ත්‍රිපිටකේම සාරාංශයක් වගේ තියෙන පොත්පත් ටික. ඒ තරම් මහා ධර්මදර පූජනීය ස්වාමීන් වහන්සේ නමක් වුණත් අන්තිම කාලේ අවුරුදු 12ක් විතර ඇස් දෙක පේන්නේ නැතුව හිටියා. හැබැයි උන්වහන්සේ අන්තිමට කන් ඇහෙන ගතියක් ටික ටික අඩු. ඇඳේම හිටියත් ඇස් පේන්නේ නැති වුණත් අනිත්‍ය මෙනෙහි කර කර ධර්මයේ සිහි කර කර අර පුරුදු කරපු ධර්මයේම මෙනෙහි කර කර හිටියා. උන්වහන්සේගේ අවසාන කාලේ අන්තිම මොහොත ගැන උන්වහන්සේ ගැන ලියවිච්ච පොත් තියෙනවා. මේ කල නිවුණු ඇත්තෝ කියලා පොතක් තියෙනවා. ඒකේ තියෙනවා ළඟ හිටපු උන්වහන්සේට උපස්ථාන කරපු හාමුදුරන්ට කියනවා ධම්මානන්දයි ස්වාමීන් වහන්සේගේ නම ධම්මානන්ද ඔන්න බලා ගන්න පණ යන හැටි තව ටිකකින් අන්තිම හුස්ම මගේ යනවා කියලා. බලා ගන්න කියන පණ යන විදිහ. ඊට කලින් දවසේ කියනවා ඊයේ රාත්‍රී මට චතුරාර්ය සත්‍ය ගැන මෙනෙහි කරනකොට වැටහිච්ච අවබෝධේ අද මන් ලියපු පොත මොකක්ද කියලා හිතෙනවා කියනවා. ඒ කාලේ ලියපු චතුරාර්ය සත්‍ය පොත. ඊයේ රාත්‍රී මට වැටහිච්ච ටික ලිව්වා නම් පිටු 8000කට වඩා විශාල පොතක් ලියන්න තරම් දැනුමක් ඊයේ රාත්‍රී මට වැටහුණා කියලා. උන්වහන්සේ කලින් දවසේ කියපු ඒවා. එතකොට ඒ වගේ අවුරුදු 12ක් ඇස් පේන්නේ නැතුව ඇඳේ හිටියත් අර පුරුදු කරපු ධර්මයෙන් හිත රැකුණා. ඒ නිසා අපි ධර්මයේ පුරුදු කරලා තිබුණොත් මරණාසන්න මොහොතක හරි ඒ ධර්මය අපිට පිහිට වෙනවා. අසරණ වෙන්නේ මරණ මංචකේ අසරණ වෙන්නේ. ඒ නිසා ඊළඟ දේ තමයි මැරෙන්න වැටෙනකන් ඉන්නත් එපා ධර්මය අල්ලන්න. කාලයක් පුරුදු කරන්න තමයි අපිට ඒ ධර්මයේ තුල අපි ඉහළටම ප්‍රවීණත්වයකට එන්නේ. ඕන දෙයක් එහෙම නෙනේ. කෙනෙකුගේ ජීවිතේ ඔබ කරන රසාව තුල හිතන ආයතනයක් තුල වුණා. කෙනෙකුට ඒකේ පළපුරුද්ද කාලයක් යනකොට ඒ අත්දැකීම් ඒ ආයතනයේ ඒ ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් යා ඒකෙම ඉහළට විභාග ලියනවා. තව කරුණු හොයනවා. ලෝකේ අලුත් දැනුම එකතු කරනවා. ඒ ගැන පරිේෂණ කරනවා. කාලයක් යනකොට යාට ඒ ගැන ඉහළම දැනුමක් ඇති පරිණත කෙනෙක් බවට පත් වෙනවා. ධර්මයත් එහෙමයි. කාලයක් බණ අහනකොට
ඒ ධර්මය නිතර නිතර නුවණින් විමසනකොට ඒ ධර්මයේ පුරුදු කරන්න මහන්සි ගන්නකොට ඒ ධර්මයේ ඇසුරු කරගෙන කාලයක් යනකොට අපි තුල ධර්මයේ වැඩෙනවා. ඒක බුදුහාඳුර උපමාවකට පෙන්නන මේ දවසක් බණ ටිකක් අහලා අද කොච්චර මගේ හිතේ ධර්මයේ වැඩුණාද කියලා එහෙම හොයන්න බෑ කිය. පොඩි වෙලාවක් භාවනා කළා දැන් මගේ කෙලෙස් කොච්චරක් නැති වුණාද කියලා එහෙම හොයන්න බෑ කියන. උපමාවකට පෙන්නන ඒක හරියට මේ වගේ. ලීයක් යතු ගානෝ දැකලා තියෙනවද? අර පරණ වඩු මහත්තුරු ගාව තියෙනවා යතු ගාන යතු කැටේ කියන්නේ ඒකට. ලියේ යතු ගානවා එකපාරක් යතු ගාලා බැලුවොත් මේක ගෙවිලාද කියලා එහෙම හොයන්න බෑ කියන. කාලයක් මෙහෙම යතු ගාගෙන යනකොට මෙහෙම ඇතිල්ලුවට යතු ගෑවෙන්නේ නැහැ. ඊට පස්සේ ඒ අයගේ පුරුද්ද තමයි ඒ අය බලනකොට දැන් මේක ගෙවිලා ඊට පස්සේ ආයෙ ඒක හදලා ගන්න. අන්න ඒ වගේ කාලයක් පුරුදු කරගෙන යනකොට භාවනා කරගෙන යනකොට දවසක් භාවනා කළා කොච්චර කෙලෙස් නැති වුණාද හොයන්න බෑ. කාලයක් ධර්මයේ වඩාගෙන යනකොට ඒ ධර්මයේ තමා තුළ වැඩිලා ඒ ක්ලේශයන් තමා තුළින් ගැලවිලා යන තැනක් එනවා. අන්න එතකොට බලනකොට මා තුළ ඒවා නෑ කියලා තමන්ට වැටහෙනවා. අන්න ඒ විදිහට කාලයක් ප්‍රගුණ කරන්න කියලා. ඒ නිසා කරුණු 5ක් බොහෝ කාලයක් පුරුදු කරන්න. සද්ධාව, තුනුරුවන් ගැන සද්ධාව වඩන්න. නිතර බුදු ගුණ හිතන්න. දැන් ඔබට ගිහි ජීවිතය තුළ ඔබ ඉන්න තැන ඉඳන් මේ රස්සාවල් කරගෙන දරුවෝ ඒ ප්‍රශ්න මේ යුතුයකම් මේ හැම දෙයක්ම අතර කොහොමද අපි ඉස්සරහට යන්නේ මෙතනින්? ඒකට පළවෙනිම දේ තමයි තුනුරුවන් ගැන සද්ධාව අපිට වැදගත්ම දේ. ඒ සද්ධාව හරියට තිබුණොත් මරණ මංචකේ බුදුහාමුදුරුවෝ ගැන සද්ධා මාත්‍රයක හිත පිහිටියත් ඒත් ඇති කියනවා ඊළඟ ජීවිතේ සුගතියකට යන්න ඒක මතුවෙනවා. මයි සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සබ්බේතේ සග්ග පරායන. සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් බුදුරජාන් වහන්සේ ගැන ඇති වුණොත් මරණ මංචකේ දහසක් අකුසල් යට යනවා කියන. ඒ ශක්තිය වෙන කිසි දෙයක නැහැ. බුදුගුණවල තියෙන ශක්තිය. ඒකයි බුදුගුණ අචින්තියයි. අචින්තියේසු පසන්නානම් විපාකෝ හෝති අචින්තියෝ කිය. මේ ලෝකෙ බලවත්ම දේ බුදුගුණ. මාර බලේ බව පැරදුනේ මාරයත් පැරදුනා බුදුරජාණන් වහන්සේ ඉදිරි. බුදුගුණවල බෝධි මූලයේදී මාර පරාජය කරා. ඒ නිසා ඒ බුදුගුණ බලය තාමත් තියෙනවා. ඒ නිසා බුදුගුණ සිහි කරනකොට ඒ බුදුගුණ තුළ හිත පිහිටනවා කියන්නේ දහසක් අකුසල් යට යන. සාමාන්‍ය ජීවිතය තුළ අපි මේ ඉන්න මට්ටමෙන් අපිට ලොකු ගැඹුරු දැනුමක් ගැඹුරු දියුණුවක් සමත විදර්ශනා ඉහළ දියුණුවක් හිතේ වඩලා නැත්නම් අර මම කතාවට කියපු අම්මනම් අවුරුදු 10ක් විතර විදර්ශනා වඩලා වේදනානුපස්සනාව වඩලා හිතාගන්න බැරි හිත වඩපු කෙනෙක්. හැබැයි එහෙම නැතුව නිකම් පින්කම් කරනවා අපි බෝධි පූජා තියෙනවා අපි චෛත්‍ය වඳිනවා අපිට සද්ධාව තියෙනවා අපි නිතර බුදු ගුණ හිතනවා. ඒ මට්ටමේ ඉන්න කෙනෙකුට නම් බලවත්ම දේ බුදු ගුණ සිහි කරලා දෙන. අපිත් අපේ ඉන්න ගොඩක් ස්වාමීන් වහන්සේලාට නිතර අමාරු වෙනකොට බුදු ගුණවල තමයි හිත පිහිටවන්නේ. ඒ සැනින් යම් අකුසලයක් මතුවෙන්න තියෙනවා නම් අර බුදු ගුණ සිහි කරනකොට අකුසල් ටික යට ගිහිලා බුදු ගුණේ හිත පිහිටන ශක්තිය වැඩි. ඒ නිසා තුනුරුවන් ගැන සද්ධාව නිතර පුරුදු කරලා බලවත් කරන්න. දෙවැනි එක තමයි සීලය. කවදා කොතන කොයි මොහොතේ මැරුණා සුගතියකට හිත හදාගන්න තියෙන බලවත්ම දේ දෙවැනි එක සීලය. හැබැයි සීලය තුල මතක තියාගන්න ආර්යකාන්ත සීලයක් හැටියට දිවිහිමියෙන් සීලය රැකෙන්නේ කාටද? සෝවාන් කෙනාට. සාමාන්‍ය කෙනාගේ අතින් ශික්ෂාපද බිඳෙනවා කැඩෙනවා. හැබැයි ඒ කැඩුණා කියලා එයා ආයතින් සංවරයේ පිහිටලා නැවත නැවත අඩුපාඩු හදාගෙන ධර්මයේ පැත්තට යන්න ගන්න උත්සාහයයි වැදගත්. ඒ කියන්නේ මේ වගේ දෙයක්. දැන් අපි ගමු අපේ අතින් වැරද්දක් වුණා. පන්සිල් කැඩුණා. අච්චර මිනිස්සු පව කරනවා නම් මං කරපුවාම මොකද කියලා හිතා එහෙම හිතනවා නම් එයාට ඉස්සරහට යන්න බෑ. හැබැයි පුංචි වරදේ පවා බිය දකිනවා. පොඩි වරදක් වුණත් මං ආයිනම් මේක කරන්නේ නැහැ. මං කොහොම හරි මේක හදාගන්න. මං කොහොම හරි පන්සිල් ටික රකින්න.
එහෙම හිත හිතා නැවත නැවත පන්සිල් සමාදන් වෙවි ඉස්සරහට යනවා. අන්න යාට ධර්ම මාර්ගේ ඉස්සරහට විවෘත වෙන. ඒ නිසා යම් දවසක සීලේක පිහිටල ධර්ම මාර්ග ඉස්සරහට පටන්ගත් අද බුදුහාන්දුරුව පෙන්නනවා වලාකුලින් මිදිච්ච පුන් සඳ වගේ එතන ඉදන් ජීවිතයේ ධර්මය පැත්තට බැබලෙනවා කිය. ඒ නිසා සද්ධාව පුරුදු කරන්න දෙවනියක තමයි සීලේ. අඩුපාඩු කොහොමහරි හදාගත් එක තැනක බුදුහාන්දුරුව පෙන්වා සමහරයි ඉන්න උපතින්ම කෙලෙස් බලව. ඒ අයට සිල් රකින්නවා කියැන් ලේසි දෙයක් නෙමෙයි. හැබැයි විකල්පයක් නෑ. අඩාඩාහරි සිල් රකින්න කියන. ඒත් ප්‍රතිපල් ලැබෙනවා කියන. ඒ නිසා කොහෝම හරි අඩුපාඩු ටික හදාගත්. තුන්වෙනි එක සුත කියන්නේ දහම් දැනුම්. නිතර බණහන් අද ඒ භාග්‍ය අපිට පුදුම විදිහට තියෙනවා. මේ යුගේ මේ දසක දෙකේ අපි බොහොම වාසනාවන්තයි. මීට අවුරුදු 20කට 30කට 40කට එහා ජීවත් වෙච්ච මියගිය අපේ ඥාතීන්ට මේ වාසනාව නැති වුණා. ඒ අයට මෙහෙම බණහන්න තිබෙනේ. ඉස්සර ඔබේ පුංචි කාලේ බලන්න බණක් ඒ අය දැනගෙන හිටියේ කල බරණැස්නුවර බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ කතන්දර ටික. කොහෙන් බණක් ඇහුවත් ජාතක කතාවක කොයි හරි ටිකක්. ඒ අය අතර බණ පොතක්වත් නැ. ඉස්සර මිනිස්සු අතේ තිබ්බේ පිරිවානා පොත් වහන්සේ ජාතක පොත් වහන්සේ උච්චරයි. බණක් නෙ මෙහෙම බණ යන නාලිකා තිබ්බද ඉස්සර නෑ. අද අපිට කොච්චර ගුවන් විදිලිවල ගත්තා රූපවාහිනී පැය 24ම බණ යන නාලිකා ඒ මොනව නැතත් ඉන්ටර්නෙට් එකේ අද මේ මුළු ත්‍රිපිටකයේම ඇප් වලට අරගෙන ඒවා ලස්සනට හදලා ඒ ගාථාව ගහනකොට ඒ ගාථාවට අදාළ සූත්‍ර ටික ඒ ගාථාවෙන් තියෙන වචන ඒ ගාථාව තියෙන ඔක්කොම එක දිගට උඩට පෙළට එනවා. අද සූත්‍රයක් හොයනවා කියන එක භාෂ ගානකින් ත්‍රිපිටකේ පරිවර්තනය වෙලා අපිට අවශ්‍ය ඕනම සූත්‍රයක් ඒ සූත්‍රය වචනය ගහනකොට ඒ සූත්‍රය වගේම තියෙන සූත්‍රය ඔක්කොම ටික උඩට එනවා. අද ඉච්චර තාක්ෂණයත් එක ධර්මය අල්ලන කෙනෙකුට අද තරම් කාලයක් නෑ. ඒ නිසා ඔය අතේ තියෙන ජංගම දුරකථනය කල්්‍යාන මිත්‍රයෙක් කරගෙන ධර්මය හොයන මාධ්‍යයක් හදාගන්න. එතනින්ම ගොඩ යන පාර හදාගන්න පුළුවන්. සූත්‍ර අටුවා ත්‍රිපිටකේ දහම් පොට්ටික බණහන්න ඒ නිසා තමන්ට සුතවත්කම දහම් දැනුම හදාගන්න. හතරවෙනි එක තමයි ත්‍යාගේ අතහැරීම දන් දෙන්න පින් කරන්න ජීවිතේ පුළුවන් හැරියට පින් දහම් කරන්න කාට හරි උදව්වක් උපකාරයක් කරන්න. දවස ගානි ලොකූ දෙයක් නැති වුණත් මොනවහරි පිනක් කුසලයක් ජීවිතයට එකතු කරගන්න. සතෙකුට කෑම ටිකක් දුන්නත් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පිනක් කිය. ඒ නිසා තම තමන්ගේ ලොකු දේවල් කරන්න බැරිවි. අපිට පුළුවන් හැටියට දවස ගාන පිනක වටිනාකම හිත පින් කරගන්න. පස්වන එක තමයි ප්‍රඥාව ධර්මය නුවනින් විමසල ඇති කරගන්න වැටහිම. විදර්ශනා පැත්. මේ අහන බණපද වගේම ගැඹුරු ධර්ම කරුණු අහන් පංච උපාදානස්කන්ධය ගැන පටිච්ච සම්පාදය ගැන මේ ආයතන හය විදර්ශනා වඩන්නේ කොහොමද මේ පට ව්‍යාපෝතී ජෝවායෝ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච මේ ශරීරය කොටස් වශයෙන් බෙද බෙදා බලන්නේ කොහොමද. ඒ අහන ධර්ම කරුණු අඩුම ගාන විනාඩි 5-10ක් හරි විමස බලන්න මේ ඇස අනිත්‍යයි. මේ කන අනිත්‍යයි නාසය අනිත්‍යය මේවා ලෙඩ වෙනවා ජරාවට පත්වෙනවා කුණු වෙනවා තුවාල හැදෙන. මට ඕන විදියට පවත්වන්න පුළුවන් ශරීරයක් නෙමෙයි මම මේ පරිහරණය කරන්න. මා තුළ දැන් සීලය හොඳටම බලවත් කියලා තමන්ට තේරෙන. මා තුළ දහම් දැනුම දැන් ගොඩක් බලවත් කියලා තමන්ට තේරෙන. මම දැන් හොඳට පින් කරගත්ත කෙනෙක් කියලා තමන්ට තේරෙන. මං හොඳට භාවනාවත් ටික ටික හරි පුරුදු කරගත්තා කියලා තමන්ට තේරෙන. ඒ කරුණු පහ තමන් තුළ ටික ටික හරි වැඩෙනවා කියලා දැනෙනකොට මම දැම්මැරුණා සුගතිය කියලා විශ්වාසයක් තමන් තුළින් ඇතිවෙන්න පටන් ගන්න. අන්න ඒක වැදගත්. මේ ධර්ම මාර්ගය වඩන ගොඩක් අය ඉන්නවා බොරුවට නෙමෙයි අවංකවම ඒ අයට ධර්ම මාර්ගය වඩාගෙන යනකොට තමන් තුළින් ආත්ම විශ්වාසයක් උපදිනවා මම නම් දැම්මැරුණා සුගතිය. මං හොඳට සද්ධාව වඩපු කෙනෙක්.
මං හොඳට පින් කරගත්ත කෙනෙක්. මං හොඳට ධර්මය පුරුදු කරගත්ත කෙනෙක්. මම නම් දැම් මැරුණස්සුක අන්නේ විශ්වාසය ඇතිවේ. ඒ විශ්වාසය හදාගත්. ඉතින් එහෙම නං ඔබ හැම දෙනාටම දැම් බලන්න අපේ ජීවිත අපි දන්නේ කවදා කොතන කොයි මොහොතේ මොන්න විදිහට මේ හුස්ම ටික යයිද. ඒ නිසා මරණ සතිය වඩන්න අප්‍රමාදී වෙන්න. ඔබ ඔබෙන් ප්‍රශ්නයක් අහන් අපි මොන රස්සාාව කරා ලෝකෙ මොන තැන හිටියත්. ලෝකෙම ඉහල සක්විති රජා වෙලා හිටියත් මැරෙනවද නැද්ද. ඒ නිසා තමන්ගේ හරද සාක්ෂියෙන් අහන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා මං මෙහෙම ඉදලා මොකද අපි ගැන දන්නේ අපි නෙන තමන්ගේ හරද සාක්ෂියෙන් තමන් අහනකොට තමන්ගේ ස්වභාවේ තමන් හිතෙන් අහන්න මේ ඉන්න ක්‍රමයට මෙහෙම ඉඳලා හදිසීවත් මං මැරුණොත් කොහේ අයිද. ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය අපෙන් අහනකොට අපිට හරි විශ්වාසයක් උපදින් නැත්නම් කියන්න බෑ. ඒ වෙලාවට වෙන දෙයක් වෙන්න ඇතෑ. චුතිචිත තමයි ඉතින්. ඔය මොනවා කරත් ඉතින් ඒ වෙලාවට මතක් කෙන දේ තමයි. ඔය අතරි සමහරු ඉන්නවා යනාපායක යන්න ඇතෑ. ඔය අතරි අපාය හොඳයි කියෙන ඇත්තින්නවා. එහෙම එකයි ඉන්නවා. ඒ ප්‍රශ්නය තමන්ගෙන් අහනකොට තමන්ට එහෙම උත්තර නම් විශ්වාසයක් නැත්නං ප්‍රමාදයි. හැබැයි තමන්ගෙන් අහනකොට මං මෙහෙම ඉඳලා දැම්මැරුණත් කොහේ අයිද කියලා තමන්ගෙන් තමන් අහනකොට තමන්ට ලොකු සතුටක් නං උපදින්. තමන්ට ලොකු විශ්වාසයක් නං උපදින්. තමන්ගේ හරද සාක්ෂියත් එක්ක තමන්ගේ ජීවිතය ගැන ආපස්සට බල්ල තමන්ට සතුටු වෙන්න පුළුවන්නම් මන් දැම්මැරුණ සුගතිය කියලා. අන්න තමන් අප්‍රමාදීව ලැබිච්ච මනුස්ස ජීවිතෙන් බුද්ධ ශාසනින් යමක් කරගත්ත කෙනෙ. අන්න ඒ ආත්ම විශ්වාස ජීවිතය ඇති කරගන්න. ඒ විශ්වාසය ඔබ හැම දෙනාටම ඇති කරගෙන. මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධා සීල සුතතියාග ප්‍රඥා බලවත් කරගෙන. උතුම් වූ ධර්මයම දියුණු කරගන්න ධර්මයම අවබෝධ කරගන්න ලැබේවා කියල ඔබ හැම දෙනාට ආශිර්වාද කරන. සියලු දෙවියෝ සාධකාරදිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ආරක්ෂාව ඔබ හැම දෙනාටම සැලසේවා කියල අපි ආශිර්වාද කරනවා. ඒවගේ ඔබ හැම දෙනාගෙන් පවුල්වල මියගේ ඥාතින් ඔබේ ආයතනවල සේවය කරලා මියගිය අය ඇති. ඒ අයගේ පවුල්වල මියගිය අය ඇති. ඒ හැමෝම සාධකාරදිදී මියගේ ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙත්වා පරලෝ ජීවිත සැපවත්වේවා සුවපත්වේවා සසර දුකින් අතමිදේවා කියල සාදු කියල පින් දෙන්න. තේමනං ඔබ හැම දෙනාටමත් ඔබේ පවුල්වල සියලු දෙනාටමත් ධර්ම ශ්‍රවණය කර ලක්වා සිල්ලවාසි හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා ගන්න හෙලන හුස්මරැල්ලක් පාසා තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවරන සැලසේවා හැම දෙනාටම සද්ධහාදී ගුණ දියුණු කරගෙන උතුම් ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා ආශිර්වාද කරන. හොම වැඳගන්න අභිවාදන සීලිස්ස නිච්චංවද්දහා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්භාන සම්පත්ති මිනාති සමිච්චතු. හැම දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා 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 හැම දෙනාටම තෙරුවන් සරණයි.